ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල තවත් සුන්දර වූ දවසකට පාතබන්න ඔබට මට කරුණා ලැබිලා තිබෙනවා. අද දවස් අපි බලමු ශුද්ධ බයිබලයේ මතේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. ස්වාමීනි, පළමු කොට ගොස් මාගේ පියාණන් භූමදාන කරන්ට මට ඉඩ දුන මැනවයි කීවේය. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, ඔබ මා සියලු දෙනා යේසුස් වහන්සේව අනුගමනය කිරීම නැතිනම් සේවය කිරීම එතුමාගේ කැමැත්තයි. යේසුස් වහන්සේගේ සේවා කාලය තුලදී විවිධ අයව උන්වහන්සේ කැඳුම් ලැබුවා. වර්තමානය තුලදීද විවිධ මිනිසයන් උන්වහන්සේගේ සේවය උදෙසා කැඳවනු ලබමින් සිටිනවා. ඉතින් දිනක් එක් පුද්ගලිකව යේසුස් වහන්සේ ආරාධනා කරනවා උන්වහන්සේ අනුව එන පිණිස. එවිට මෙම පුද්ගලයා දෙන උත්තරය නම් පළමු කොට මම ගිහින් මගේ තාත්තව භූමි දාන කරලා එන්නම්, ඒ නිසා ඒකට ඉඩ දෙන්න කියලා. ඇත්තටම ඒ වෙනතෙක් ඔහුගේ පියා මිය ගොස් සිටියේ නැහැ, මරණාසන්නව සිටියෙත් නැහැ. එසේනම් ඔහුට අවශ්‍ය වූයේ මොකක්ද? පියාගේ අවසාන කටයුතුත් කරලා සියලු වගකීම් වලින් නිදහස් වෙලා ආර්ථික මට්ටම යහපත් කරගෙන ඊට පසුව තීන වේලාවකදී යේසුස් වහන්සේගේ සේවය කිරීමයි. ඇත්තටම යේසුස් වහන්සේ තුල අපි කරන සේවය අපි කැමති වෙලාවට කරන්නත් කැමති වෙලාවට අත්හරින්නත් පුළුවන් දෙයක්ද? මෙම පුද්ගලයාගේ ප්‍රථම දේ ඌවේ ආත්මික දේද නැතිනම් භෞතික වූ වස්තුව අල්ලා ගැනීමද? වෙන සවන් දෙන මගේ ස්නේහවන්තය, සමහර විට ඔබ තුල තිබවෝ කැඳීම නැතිනම් සේවය ඔබගේ ලෞකික සතුට දෙසා අත්තර දමා සිටින කෙනෙක්ද? මේ ඔබගේ වේලාවයි. ඔබ නැවත සැබෑ ලෙස පස්සෙල් වී ඒ කැඳීම තුල සිටගන්න. ඔබ දෙවියන් වහන්සේගේ සේවය අත්හරින සූදානමේ සිටින්නෙක් නම් එනම් ඊට පුද්ගලයා වගේ ඔබට මම කියන්නම් එක් දෙයක්. නැවත ඔබ එන කල ඔබ භෞතික දේවලින් ඔබ සම්පූර්ණ වී සිටී. නමුත් ආත්මික දේවලින් නැවත ගන්න බැරි තත්වයට ඔබ දුරස් වී සිටියේ. මන්දයක් හෙට දවස කුමක් වේද කියා ඔබට අද දවස් තුල තීරණය කරන්න පුළුවන් නේද? හෙට දවස කුමක් වේද කියා ඔබ ඇත්තටම දන්නවාද? එම නිසා අද දවසේ අපි දෙවිඳුන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ අපි අද දවසේ කරමු. මේක ආඥාවක් ලෙස නෙවෙයි, ඉල්ලීමක් ලෙස ඔබගේ ජීවිතයට වැදගත් දෙයක් කරගමු. එම නිසා මේ වචනය අපි ආශිර්වාදයක් කරගමු. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණේ, අද දවසේ ඔබගේ ශුද්ධ වචනය නිසා සුදී ස්වාමනේ වචන තුළ පමණමයි ජීවනයක් තියෙන්නේ. ඒ වචනය අපගේ ජීවිතයට පහනක් අපේ මාවතට ගියා. එවින් ස්වාමනේ මේ වචනය තුලින් ස්වාමනේ යමෙක් ස්වාමනේ අන්ධකාරය තුල ස්වාමීන් වහන්සේ ගමන් කරමින් සිටිනවාද? දැන් ඔබගේ ආලෝකයේ හස්තයෙන් ඒ ජීවිතය ඔබ නැවත ආලෝකමත් කළමනවා. ස්වාමීන් වහන්සේ ඔබට ලං වෙන්න, ඔබ තුල පවතින ප්‍රථම දේ ඔබ වහන්සේ කැඳවගත්තෝ කැඳීම තුල සිටගන්න. මේ වචනේ ඊට සමන් දෙනෝ සෑම ජීවිතයක් තුළ ඔබ ආශිර්වාදයක් කරතබවන්න. ස්වාමීන් මන්ද මේ පොළොවේ ඇති උතුම් මුදේ ඔබ ගෞරව කරන එකම දේ ඔබ වහන්සේට කරන සේවය තුළ පමණමයි ස්වාමීන්. එබැවින් දැන් අදවස් ගණන් මම විශේෂයෙන් යාඥා කරනවා. අදවස් තුල යමෙක් ස්වාමීන් පියාණේ පීඩිත වෙලා කැළඹිල්ල තුල අසරණකම තුල ස්වාමීන් උත්තරයක් නොමැතිව ස්වාමීන් සිරිනවද? ස්වාමීන් මම යාඥා කරනවා. ඒ ජීවිතේ මේ යාඥාව තුල සමන් දෙන මොහොතේ ඔබ ධෛර්යමත් කරලා ආශිර්වාද කරලා උසුල ඔබගෙන යන්න කියලා යාඥා. දැන් සියල්ල ඔබගේ ලේවට බාරයි කැපයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන් වුණා. ආමේන්.